හෙලෝ අද මගේ දවසින් ටිකක් බලමුද. අද උදේ පාන්දර හස්බන්ඩ් නිදිපු නිසා බබාව එයාට දීලා මට චුට්ටක් මිදුලට බහින්න පුළුවන් වුණා. ඒ කියන්නේ මම ගොඩක් ගාඩ්නින් කියන දෙයට කැමති කෙනෙක් නෙමෙයි. මොකද මට ෆෝබියා එකක් විදියට තියෙනවා හකරැල්ලන් වගේ සතුන්ට බයක්. ඒක නිසා මං ගාඩ්නින් වලට ගොඩක්ම කැමති නැහැ. ඒත් මට මේ හස්බන්ඩ්ගේ තාත්තගේ වගාව බලන්න මාරම ආසාවක් ආවා. ගෙදර පිටිපස්ස ඩෝර් එකෙන් එළියට බහිනකොට තමයි අර ඉස්සෙල්ලම දැක්ක කැකිරි ගෙඩිය ඒ වැලේ තියෙනවා දකින්නේ. ඉතින් ඒකත් එක්ක මට හරිම ආසාවක් ආවා. බලන්නකෝ මේ ඊයේ හවස තාත්තා මාළු මිරිස්, අමු මිරිස් ඒවා කැඩුවටත් පස්සේ තමයි මම මේ අද උදේ එළියට ආවේ. ඇත්තටම මට එන්න ආස හිතුනේ ඊයේ තාත්තා ඒ කඩපු ටික දැක්ක නිසා. මේ බලන්නකෝ මේ කරල් තියෙනවා, තිත්පොටු තියෙනවා, අමු මිරිස්, මාළු මිරිස් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. තාත්තා මේවා හරිම ආදරෙන් තමයි බලන්නේ. බලන්නකෝ බුලත් අලකුත් තියෙනවා. මේ තියෙන්නේ ඊයේ තාත්තගේ වගාවෙන් කඩපු ටික. හරිම ෂෝයි නේද? වවන්න ආස නැති වුණාට මට ඇත්තටම ආස හිතුණා. ඉතින් ඒවත් බලලා උදේ පාන්දර මම වොෂ් දාලා යන්න රෙඩි වුණා මගේ බ්ලඩ් ටෙස්ටින් එකකට. 12 hours fasting ඉඳලා තමයි මේකට යන්නේ. මම ඩිලිවර් එකක් කරත් තවමත් මේ බ්ලඩ් ටෙස්ට් කරන එකට නම් බයයි. පේනවනේ මගේ මූණ හස්බන්ඩ් විහිළු කරනවා එළියේ ඉඳගෙන. ඒත් එක්කම අපේ වියොන් බබා බය වෙලා එයා අඬනවා. ඔයගලන්ට බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඒකේ සද්ද නම් ඇහෙන්නේ නැහැ. බ්ලඩ් ටෙස්ට් කරන්නේ බ්ලඩ් ගන්නෙ මගේ උනාට අඬන්නේ මගේ පැටියා. ඉතින් ඔය විදිහට බ්ලඩ් ටෙස්ට් කරලා ගෙදර ඇවිල්ලා මගේ ඉතිරි වැඩ ටික කරනකන් බබාව චුට්ටක් හස්බන්ඩ් එක්ක සෙල්ලම් කරන්න දැම්මා. එයා පොඩක් එළියට ගිහිල්ලා ආවම හරිම කැමති එයාගේ ෆ්‍රීඩම් අරගෙන සෙල්ලම් කර ඉන්න. පේනවනේ දැන් එයාගේ ඒජ් එකත් එක්ක එයා කැමතිම ටොයිස් එක සෙල්ලම් කර ඉන්න. හිර වෙලා එහෙම යන්න, වාහනේ යන්න එහෙම එයා ටිකක් අකමැති. ඉතින් එයාට ඔහොම සෙල්ලම් කරන්න දීලා මම බ්‍රෙක්ෆාස්ට්වත් ගන්න නැතුවනේ ගියේ. බ්‍රෙක්ෆාස්ට් අරගෙන ටී එකක් බීලා ලෑස්ති වුණා අද බබාගේ ස්විමින් සෙෂන් එකට යන්න. අද ටිකක් කලින් අපි ගියා මොකද අද දවසේ ගොඩාක් වැඩ ප්ලෑන් කරලා තියෙන නිසා. ඉතින් බබාවයි වොෂ් දාගෙන මොකද එතෙන්ට ගිහලා මම පූල් එකට දාන්න කලින් බබා වොෂ් කරන්නේ නැහැ. ගෙදරින්ම ළඟ නිසා පොඩක් වොෂ් කරගෙන යනවා. ඉතින් එතනට ගියපු ගමන්ම ඇතුල් වෙනකොටම බබා දන්නවා එයා දැන් යන්නේ ස්විමින් වලට කියලා. එයා ගොඩක් වතුරට ආසයි. පේනවනේ දැන් එයාට බිමට බහින්න යෝනේ. දුවගෙන ගිහිලා පූල් එකට පනින්න හදන කොටාකෝ අර තිබුණා. මාර ටච් එකේ ඉඳලා තමයි ඒ වගේම බේරගත්තේ. ඉතින් ওই විදිහට එයාව හොම අරගෙන යනවා ගිහිල්ලා අද ඇත්තටම මම නම් පූල් එකට බැස්සේ නැහැ. මගේ වොයිස් එකෙන් ඔයගලන්ට තේරෙනවනේ මට චුට්ටක් සනීප නැහැ. ඒක නිසා ගියේ හස්බන්ඩ්ුයි මමයි බබයි හස්බන්ඩ්ගේ කසින් මල්ලි කවිෂ එයයි තමයි ගියේ. ඉතින් මම එළියේ ඉන්න අතරේ ඒ දෙන්නා බබාව පූල් දාම්මා. බබා හරිම ආසයි කවිෂ මල්ලිත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න. මොකද එයා එක විදිය සෙල්ලම් කරනවා බබාත් එක්ක. බබාගේ වෝටර් වලට තිබුණ බය ඇත්තටම නැති කරේ තාත්ති කවිෂ බාප්පි තමයි. බලන්නකෝ දැන් නම් එයාට nothing වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ස්විමින් සෙෂන් එකත් ඉවර වෙලා අපි පැය 2-3ක් විතර පූල් එකේ ඉඳලා ආයේ ගෙදර එන්න පිටත් වුණා. මොකද මං කිව්වනේ ගොඩක් අද වැඩ තියෙනවා. ඉතින් අපි ගෙදර ඇවිල්ලා බබාව ආයේ වොෂ් දාලා එයාට රිලැක්ස් ඉන්න දීලා මම හිමීට ලෑස්ති වුණා එළියට යන්න. බබාට කෑම කවලා ඒ ඔක්කොමත් කරගෙන තමයි ලෑස්ති වුණේ. ස්විමින් ගිහින් ආවම ටිකක් එයාට ටයර්ඩ්. පේනවනේ ඉන්න හැටි තෙමිච්ච කුකුලෙක් වගේ නේද? ඉතින් එයා හොම ඉඳලා ඊට පස්සේ අපි වැඩ ටික ඉවර කරගෙන යන්න පිටත් උනේ shopping.
මන් දන්නවා shopping යනවා කියන්නේ ගොඩක් දේවල් වලට මූණ දෙන්න වෙන වැඩක්. මොකද බබාව තියාගන්න හරිම අමාරුයි. එයාගේ ඒජ් එකත් එක්ක එයා ඉන්නේ මේ විදියට බිම බැහැලා එයාගේ ටෝයිස් එක සෙල්ලම් කරන්න, ඇවිදින්න, දුවන්න ඕනේ ඒජ් එකක. ඒත් ඉතින් කරන්න දෙයක් නෑනේ. නිව් එක ළඟමනේ අපි වැඩ කරගන්නත් ඕනේ නිසා හස්බන්ඩ් ෆ්‍රී ඩේ එකේ අපි ගියා shopping කරන්න කියලා. මට නම් ඇඳුම් ගන්න ඇත්තටම ටයිම් එකක් තිබුණෙත් නැහැ. මං ගොඩක්ම හුරු වෙලා ඉන්නේ ඔන්ලයින් පර්චේසින් වලට නිසා මම අද ගියේ ගිෆ්ට්ස් ගන්න තියෙන ඒවා ගන්න. මේ පේනවනේ එක තැනක් බැලුවට 360 වගේ මගේ අයිස් වටේටම කැරකෙනවා. shopping යනවා කියන්නේ මගේ ෆේවරිට්. මගේ විතරක් නෙමෙයි ඉතින් ඕනෙම ගර්ල් කෙනෙක්ගේ ලේඩි කෙනෙක්ගේ ෆේවරිට් පාර්ට් එකක් කියලා තමයි මම නම් හිතන්නේ. අපේ හස්බන්ඩ්ගේ නම් අකමැතිම පාර්ට් එක. ඉතින් මෙයා අනනකොට ආයෙ අරගෙන පොඩ්ඩක් නලවලා හස්බන්ඩ්ට දීලා ෂේප් එකේ shopping කරනවා. ඉතින් කොස්මැටික් සයිඩ් එක කියන්නේ මට නොගිහින්ම බැරි සයිඩ් එකක්. ගත්තේ නැති වුණත් මට බලන්නත් ඕනේ. ඒ අතරේ මේ ලස්සන මල් ටිකක් දැක්කා. අනිවාර්යයෙන්ම දැන් මගේ ඒජ් එකත් එක්ක හෝම් ඇක්සසරිස් සයිඩ් එකට නොගිහින් නම් එන්නේ නැහැ. ඉතින් ඒ පැත්තත් බලලා හස්බන්ඩ් බිල් එක පේ කරනකම් බබත් එක්ක මේ විදියට ඉඳියා. මේ විදියට තමයි අද මගේ දවස ස්පෙන්ඩ් කළේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. Thank you for watching. ගිහින් එන්නම්.